දැන් පළවෙනි සිදුවීම් දෙවෙනි සිදුවීම් වගේ වෙනකොට විශේෂ ඇමතිවරයාට විශ්වාස භංගයකුත් ගෙනාවා පාර්ලිමේන්තුවේ. හැබැයි දඟලලා කෑ ගහලා hina වෙලා හරි හුතියලා ඊට පස්සේ විශ්වාස භංගේ පරාජයටපත් කරා. පරාජයටපත් කරාන් පස්සේ කිව්වා ඔන්න විපක්ෂයේ තත්ත්වය කියලා. හැබැයි ඒක වෙලා සතියයි ගියේ දැන් වෙනකොට දිගින් දිගටම බන්ධනාගාරවල තත්ත්වයන් නැති වෙනවා. අපිට වෙන සමාජ මාධ්‍යවල කියනවා ඇමතිවරයා ඉල්ලා අස්සෙන්න එපා. සියලු බන්ධනාගාර ගිනි ගන්නකම් ඉන්න කියලා. මිනිස්සු එහෙම කියන පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ ඇමතිවරුන්ට වගකීමක් නැහැ. හරි මේ ඇමතිවරුන්ට වගකීමක් නැහැ. ඉතින් ඒකයි පේන්නේ. ඉතින් මේ සාර්ථක ඇමතිවරු. හරි පාරේ ඉන්න ඕන මිනිස්සු ගේ ඇවිල්ලා රජෙකට තිබ්බෑන් පස්සේ මේ ප්‍රශ්නය ස්වභාවිකයි. ඉතින් ඒ නිසා නොහැකියාව අසාර්ථක කළමනාකරණය සියලු දේවල් මේක ඇතුලේ පේන්න තියෙනවා. ඉතින් කරුණාකරලා අපි කියන්නේ හර්ෂණ නානායක ඇමතිවරයාට කරුණාකරලා ඔබට මේ විෂය බෑ. ඔබ අසාර්ථකයි. ඔබ ෆේල්. කරුණාකරලා ඉවත් වෙන්න. හැබැයි අනුර කුමාර දිසානායකට දාන්න ඉන්නේ කවුද කියන කාර්ය පිළිබඳව ප්‍රශ්නකුත් තියෙනවා. 159 එක ජාතිය බඩු. මුකුත් බෑ. කිසි දෙයක් බෑ. වංචා දූෂණ තමයි දැන් මේගොල්ලෝගේ නම් වලට ලියවෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තමයි පේන තියෙන්නේ. අනිත් පැත්තෙන් අපිට පේනවා දැන් මේ සිදුවීම විපක්ෂයේ පිට දාන්න උත්සාහ කරනවා. හරි රාජපක්ෂලා මේකට සම්බන්ධයි කියලා වගේ එකක් කියන්න උත්සාහ කරන සමාජ මාධ්‍ය හරහා ඩෝබිලගේ ටීම් එක. අනිත් පැත්තේ ඇමතිවරයාත් කියනවා මේ කීප දෙනෙක්ගේ කුමන්ත්‍රණයක් මට රැඳවියෝ තමයි ඒක කිව්වේ. ඒකින්ද රැඳවියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේවට අහුවෙන්න එපා සාමකාමීව ඉන්න කියලා. සාමකාමීව ඉන්න පුළුවන්. ඊට අදාළ පරිසරය හැදිලා තියෙනවා නම් 10 දෙනෙක් ඉන්න ඕන තැන 10 දෙනයි නම් ඉන්නේ සාමකාමීව ඉන්න පුළුවන්. 10 දෙනෙක් ඉන්න ඕන තැන 50ක් 100ක් දැම්මයන් පස්සේ මොන සාමකාමීද? නිදා ගන්න බෑ. නැගිටලා ඉන්නත් බෑ. ඒ තරම් තදබදයක් තියෙනවා. ඉතින් මේක ඇතුළේ තමයි අහිංසක රාජකාරිය හරියට කරපු බන්ධනාගාර නිලධාරීන් පවා ඝාතනය වුණේ. ඉතින් ඒක අපරාධයක්. රැඳවියන් ඝාතනය වුණා. ඒකත් අපරාධයක්. රජයේ වගකීම යටතේ රජයේ ආරක්ෂාව යටතේ ඉන්න ඕන අය රැඳවියන් කියලා කියන්නේ. සැකකරු අතිබහුතරය. ආණ්ඩුවේ තියෙන පරීක්ෂණ නිවැරදි විදියට නොකිරීම, පරීක්ෂණ ප්‍රමාද වීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොමැතිකම, හරි නඩු ඉක්මනින් ඉවර නොකිරීම මේ සමස්තය අනිත් එක තේරුමක් නැති සමත මණ්ඩලයට යන්න ඕනේ ඒවා හිරගෙට දාන ඒවා. ඉතින් මේ සමස්තය හේතුවෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව මේකට වග කියන්න ඕන. හර්ෂණ නානායකකාරට අපි නැවත කියන්නේ ඉල්ලාස් වෙන එක ඔබේ වගකීමක්, ඉල්ලාස් කරන එක ජනාධිපතිවරයාගේ වගකීමක්, ඉල්ලාස් නොවන එක ලැජ්ජ නැති වැඩක් කියන එක තමයි. අනිත් පැත්තෙන් අපිට පේනවා දැන් රජයේ සේවකයන් ජීවත් වෙන්න අමාරු. ජීවන වියදම දිගින් දිගට වැඩි වෙනවා. බඩු මිල වැඩි. මිනිස්සු දෙවේලක්වත් කන්න බෑ. දුප්පතුන් 24න් එකක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. රට ඇතුලේ. ඉතින් මේක බරපතලයි. 4 දිනකට එකක් දුප්පතුන් බවට පත් වෙලා තියෙන කන්න බොන නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද ගොවියෝ මහපාරේ. රජයේ සේවකයන්ට අමාරුයි. ඉතින් මේ තත්ත්වය ඇතුලේ තමයි ආණ්ඩුව മന്ത്രിවරුන්ගේ දීමනා වැඩි කරන්නේ. දැන් අර්චුනා මන්ත්‍රීවරයා කියනවා ඔහුගේ වැටුප් දීමනා සහිත වැටුප 4,84,000ක් කියලා. මේක බරපතල මේ තත්ත්වයක්. 60,000කින් වැඩි කරලා තියෙනවා. ඔහුට අනුව. නමුත් රජයේ සේවකයන්ගේ වැටුප කම්කරුවෙක්ගේ වැටුප රුපියල් 30,000ක් විතර හම්බෙන්නේ. ණයවලට, ණයතුරුස් වලට, අර සුබ සාධක මේවට කැපුණාන් පස්සේ සමහර කම්කරු ගන්න රුපියල් 5,000 6,000 මාසේ අන්තිමට. ඒකෙන් කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි මේ ආණ්ඩුව ආවේ වැටුප් එපා, පහසුකම් එපා. හරි නිකන් ඇවිල්ලා පිනට වැඩ කරන්නා වගේ තත්ත්වයක් තමයි කිව්වේ. හරි කණ්ඩ බොන්න එපා පාර්ලිමේන්තු කැන්ටින් එකේ. හැබැයි අපිට පේනවා 4,84,000ක දීමනා සහිත වැටුපක් ගන්න තත්ත්වයකට මේ ආණ්ඩුව දැන් മന്ത്രിවරු පත් කරලා තියෙනවා.